සම්බුද්ධ ශාසනයේ ඓතිහාසික සිදුවීම් රැසක් සිදු වූ උතුම් මෙදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි. බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට සිය උපන්බිම වූ කිඹුල්වත්පුරයට වැඩම කිරීම, නන්ද කුමරු සහ රාහුල කුමරු පැවිදි කිරීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් අද වැනිපුන් පොහොය දිනක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. මෙදින් පොහොය දිනේ නිමිත්තෙන් වූ ස්වර්ණවාහිනී අමාධාර විශේෂ පෝදින වැඩසටහන් මාලාව අද ගෙනාවේ මහනුවර ලේවැල්ල ගංගාරාම විහාරස්ථානයේ සිටයි. ඒ ශ්‍රාමෝපාලී වංශික මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත් මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නායක හිමියන්ගේ සහ ශ්‍රාමෝපාලී වංශික මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික තිබ්බටුවාවේ සිද්ධාර්ථ බුද්ධ රක්කිත ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා මතයි. අද අලියොම අමාධාර ආගමික වැඩසටහන ආරම්භ කෙරුණේ උවැසියන් අෂ්ටාංගශීලයේ පිහිටුවමින්. ඒ සඳහා වැඩම කළේ ශාස්ත්‍රපති පූජ්‍ය මඩාටුගම සෝරත ස්වාමින් වහන්සේ. අනතුරුව අමාධාර උදෑසන ධර්මදේශනාව රාජකීය පණ්ඩිත කොටනෙළුවේ පුණ්‍යානන්ද ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සිදු කෙරුණා. ඉන් අනතුරුව පැවැත්වුණේ අමාධාර දහම් සභාවයි. ඒ සඳහා වැඩම කළේ රෝහණ පාර්ශවයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය දොඩම්පහළ රාහුල ස්වාමින් වහන්සේ සහ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස ස්වාමින් වහන්සේ. කාමයේ අන්තවාදීව ගිහිල්ලා අර රජරට ප්‍රදේශයේ අවශ්‍යයෙන් උගත් අර අපේ වෛද්‍ය දරුවෙක්ගේ ප්‍රශ්නයක් අපිට ඇහුණානේ. කොච්චරනම් මේ කාමාතුර වෙලාද? එතකොට මේ ධර්ම දැන් අවශ්‍යයි. අපි මේ සමාජයට ගිහිල්ලා කතා කරන්න ඕන කාලේ, දැනුවත් කරන්න ඕන කාලේ තමයි මම හිතනවා අපි දැන් චාරිකාව පටන් ගන්න ඕන කාලේ. බුදුහාමුදුරුවෝ ගමට වැඩියා වගේ මගේ රත්තරන් හාමුදුරුවෝ අපි මේ අද බලාපොරොත්තු වෙන්නේ මේ සභාවෙන් අන්නේ මොකද්ද අපේ අඩුව දැකලා ඒක පියවන්න සැබෑ ආදරය ඔබට ප්‍රේමය කියලා දෙන්න. පස්වරුවේත් සදහැවත් ඔබ වෙනුවෙන් වැඩසටහන් රැසක් ස්වර්ණවාහිනී අමාධාර විශේෂ පෝදා වැඩසටහන ඔස්සේ මෙලෙස පැවැත්වුණා.